අයිබෝන් පියයුරු පිළිකා මාසය ඉක්ම ගියා. ගොඩක් කට්ටිය පියයුරු පිළිකාව ගැන කතා කරා. හැබැයි පියයුරු පිළිකා රෝගය කියලා කියන්නේ අපි මේ මාසයක් තුල කතා කළා එක එක පාට ඇඳුම් ඇඳන් ඉඳලා ඊට පස්සේ අමතක කරලා දාන්න ඕන රෝගයක් නෙවෙයි. මොකද මේක ශ්‍රී ලංකාවේ බහුලතම පිළිකාව. පියයුරු පිළිකාව සහ පියයුර ආශ්‍රිතව ඇතිවෙන සුලභ රෝගාබාධ ගැන ඔබට කියලා දෙන එක තමයි මම ඊළඟ අවස්ථාවලදී බලාපොරොත්තු වෙන්නේ. අද මම හිතුවා මේ රෝගාබාධ ගැන ඔබට වඩා හොඳ අවබෝධයක් ඇති වෙයි කියලා ඔබ දැනගත්තොත් පියයුරේ ව්‍යුහය මොන වගේද කියන එක. මොකද ව්‍යුහය හරියට දැනගත්තොත් තමයි ඔබට පුළුවන් වෙන්නේ මේ රෝග ගැන හරි අවබෝධයක් ඇති කරගන්න. ඒ හින්දා මම මුලින්ම අද කතා කරන්න යන්නේ පියයුර මොන වගේ දෙයක්ද කියලා. දැන් අපි බලමු ඇත්තටම කියනවා නම් පියයුරු තියෙනවා කාන්තාවන්ට සහ පිරිමින්ට දෙගොල්ලොන්ටම පියයුරු තියෙනවා. නමුත් පිරිමින්ගේ පියයුරට වඩා කාන්තාවන්ගේ පියයුරේ සුවිශේෂිත ලක්ෂණ තියෙනවා. මතක තියාගන්න පිරිමි අයටත් පියයුරු පිළිකාව වැළඳෙනවා. හැබැයි කලාතුරකින්. ඒකට හේතුවක් මම ඔබට කියන්නම්. දැන් අපි මුලින්ම බලමු ගෑනු ළමයෙක් සාමාන්‍යයෙන් අවුරුදු 8 9 10 ඒ කාලය තුලදී මුලින්ම වෙන්න දේ තමයි දැන් පියයුර තරමක පොඩි විශාලනයක් දක්නට ලැබෙනවා. පියයුරක් හැදෙන්න වගේ අදහසක් බැලුවහම අපිට ව්‍යුහ විද්‍යාත්මකව බලන්න පුළුවන්. ඒකට අපි කියනවා බ්‍රෙස්ට් බඩ්. එහෙම නැත්නම් පියයුරු පොහොට්ටුවක් වගේ. බ්‍රෙස්ට් බඩ් කියලා කියනවා. දැන් මේක බලනකොට සාමාන්‍යයෙන් අවුරුදු 8ත් 12ත් අතර කාලයේදී වැඩිවියටපත් වෙන්න ප්‍රථමව සාමාන්‍යයෙන් කුඩා ගැටිත්තක් වගේ මෙහෙම එනවා. නමුත් මම මේ හරස් කඩක් මේ ඇඳලා තියෙන්නේ. නමුත් මේ බ්‍රෙස්ට් බඩ් එකේ ඇත්තටම තියෙන්නේ මූලික වශයෙන් මේද පටක. මේද පටක තමයි බහුලවම දක්නට ලැබෙන්නේ. නමුත් දැන් ක්‍රමක්‍රමයෙන් මේ ගෑනු ළමයා වැඩි වියට පත් වෙනවත් සමගම විශාල හෝමෝන් විපර්යාස ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට ලිංගික හෝමෝන වල ඔය ඊස්ට්‍රජන් කියන ලිංගික හෝමෝනින් ඇති වෙන බලපෑම නිසා මොකද වෙන්නේ? පියයුරු වල යම් විශාලනයක් ඇති වෙනවා. යම් විශාලනයක් ඇති වෙනවා. මේ තියෙන්නේ තනපුඩුව මම ඇඳලා තියෙන. මතක තියාගන්න මේ හරස් කඩක්. පියයුරේ හරස් කඩක්. දැන් මේ කාලය තුල අර මම මුලින් කියපු මේද පටක වලට අමතරව ඇති වෙනවා එක්තරා ග්‍රන්ථි වර්ගයක්. ග්‍රන්ථි වර්ගයක් ඇති වෙනවා. අපි මේ ග්‍රන්ථි වලට කියනවා ශීර ග්‍රන්ථි කියලා. කිරි හදන ග්‍රන්ථි. හැබැයි කිරි හැදෙන්නේ නැහැ. මේවා හරියට කිරි හදන්න සූදානම් වෙන ෆැක්ටරි වගේ. කිරි හදන ග්‍රන්ථි. අපි කියමු ඒකට ශීර ග්‍රන්ථි කියලා. ශීර ග්‍රන්ථි ඇති වෙනවා. මේ තියෙන්නේ මේ ශීර ග්‍රන්ථි. මේ වගේ ශීර ග්‍රන්ථි අපි ඉංග්‍රීසියෙන් කියනවා මේවට ලොබියුල්ස් කියලා. ලොබියුල්ස් කියලා කියනවා. මේ වගේ ශීර ග්‍රන්ථි 15ත් 20ත් අතර ප්‍රමාණයක් ඇති වෙනවා මේ කාලයේදී මේ පියයුර ඇතුලේ. මේ හැම ග්‍රන්ථියකින්ම නාලයක් කුඩා නාලයක් ගිහිල්ලා විවෘත වෙනවා මේ තනපුඩුවට. මතක තියාගන්න මේ හරස් කඩක් ගැනයි මම මේ කතා කරන්නේ. මේ තනපුඩුවට. තනපුඩුවට තමයි විවෘත වෙන්නේ. හැබැයි මතක තියාගන්න කිරි හැදෙන්නේ නැහැ. කිරි හැදෙන්නේ නැහැ. මොකද කිරි හැදෙන හෝමෝන් එක ඇක්ටිවේට් වෙන්න නම් ඇක්ටිවේට් වෙන්නේ ඇත්තට මේක ක්‍රියාත්මක වෙලා ඒකේ ප්‍රතිඵල පියයුර මතට බලපාන්න පටන් ගන්නේ ඒ වැඩි විටපත් වෙච්ච ගෑනු ළමයා පස්සේ ගර්භණී තත්ත්වයටපත් වුණාම. එතකොට දැන් මතක තියාගන්න ඊට අමතරව මේ හැම කොටසක්ම පිරීලා තියෙන්නේ මේද පටක වලින්. මේද පටක වලින්. අපි කියන්නේ තෙල් මේද පටක වලින්. මේ මේද පටක වලින් සම්පූර්ණයෙන්ම වට වෙලා තියෙනවා මේ ශීර ග්‍රන්ථි 15ත් 20ත් අතර ප්‍රමාණයක් ශීර ග්‍රන්ථි තියෙනවා. මේ මේද පටක වලින් වට වෙලා තියෙනවා. දැන් ප්‍රෙග්නන්ට් වුණාම එහෙම නැත්නම් ගර්භණී අවස්ථාවට පත් වෙනවත් එක්ක මොකද වෙන්නේ? මේ ශීර ග්‍රන්ථි විශාලනය වෙන්න පටන් ගන්නවා.
මේ මේද පටක ප්‍රමාණය අඩු වෙලා මේද පටක විශාල වශයෙන් රිප්ලේස් කරනවා මේ ශීර ග්‍රන්ථි විශාලනය වීම නිසා. මේ ශීර ග්‍රන්ථි මොකද වෙන්නේ? මේවා ලොකු වෙන්න පටන් ගන්නවා. කිරි හදන ග්‍රන්ථි ලොකු වෙන්න පටන් ගන්නවා. මොකද දැන් කිරි හැදීමට පියවර සූදානම් කරන්න තමයි දැන් හදන්නේ. එතකොට ලදරුවට කිරි දෙනකොට මේවා හොඳටම විශාලනය වෙලා තියෙන්නේ. මේද පටක ප්‍රමාණය ඉතාමත්ම අවම තත්ත්වයේ තමයි දක්නට ලැබෙන්නේ. කිරි දීම නවත්තපු ගමන් මොකද වෙන්නේ? ආයිමත් මේ ශීර ග්‍රන්ථි අර මුල් සයිස් එකටම එනවා. අර මුල් සයිස් එකටම එනවා. මුල් සයිස් එකටම එනවා. දැන් ආයිත් තියෙන්නේ මේද පටක වැඩි, ශීර ග්‍රන්ථි වල පරිමාව ගොඩාක් අඩු වෙලා තියෙනවා. ගොඩාක් අඩු වෙලා තියෙනවා. හරි? මේව තමයි මේද පටක. ෆැට්. තෙල් තට්ටු. හරි? ඔන්න ඕක තමයි පියයුරේ මූලික කතන්දරය. ඊට අමතරව මතක තියාගන්න තන්තුමය පටක ගිහිල්ලා තන්තුමය පටක අපි ඒවට කියනවා fibrous tissues කියලා. තන්තුමය පටක මේ පියයුරේ හැම තනපුඩුව සහ මේ ග්‍රන්ථි. දැන් අපි මේක අඳින්නම් මෙහෙම අඳින්නම්. මේ තියෙන්නේ බිත්තිය. අපේ chest wall එක අපේ ලයේ බිත්තිය. මේ තන්තුමය පටක ගිහිල්ලා ඒවා මේ පියවර සහ තනපුඩුව හොඳට අල්ලාගෙන ඉන්නවා. වයසට යනකොට මොකද වෙන්නේ? මේ තන්තුමය පටක දුර්වල වෙනවා. එතකොට විශාල පියවර තියෙන අයට මොකද වෙන්නේ? පියවර එල්ලා හැලෙන්න බලනවා. ඒ පියවර එල්ලා හැලෙන්නේ නැතුව අල්ලගෙන ඉන්න ඇන්කර්ස් තමයි මෙන්න මේ තන්තුමය පටක. එතකොට දැන් ඔබ දන්නවා මං කිව්වා අපි සාමාන්‍යයෙන් ගත්තොත් කාන්තාවකගේ පියවර ගත්තොත් ඒ පියවරේ සාමාන්‍යයෙන් බහුලව දක්නට ලැබෙන්නේ මේද පටක. ඒකම දකින්න ලැබෙනවා තන්තු පටක. අපි මේක කියමු තන්තු පටක කියලා. මේ තියෙන්නේ මම රතු පාටින් දක්වලා තියෙන්නේ තන්තු පටක. තන්තු පටක අකුරු ටිකක් ඇතයිනේ. තන්තු පටක සහ කිරි හදන ග්‍රන්ථිමය කොටස් තමයි දක්නට ලැබෙන්නේ. දැන් මතක තියාගන්න කාන්තාවකගේ පියයුර කියලා කියන්නේ හරිම ඩයිනමික් ස්ට්‍රක්චර් එකක්. එක විදිහකට තියෙන ස්ට්‍රක්චර් එකක් නෙමෙයි. ඩයිනමික් කියලා කියන්නේ සැරින් සැරේ හරිම වෙනස් වීම වලට ලක් වෙනවා. මාස් සුද්ධිය තුල මොකද ඇඟේ ලිංගික හෝමෝන වෙනස් වෙන ආකාරයට මේ පියුරේ පටක ප්‍රමාණය එක එක පටකවල පරිමාණයන් වෙනස් වෙනවා. වයසත් එක්කත් වෙනස් වීම වලට ලක් වෙනවා. එතකොට මේ වෙනස් වීම නිසා තමයි ඇත්තටම මේ මොකද මේ සාමාන්‍යයෙන් එක විදිහකට තියෙන ග්‍රන්ථියක පිළිකා හැදෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. නමුත් මේ විවිධ හැලහැප්පීම් මේ හෝමෝන් එකත් එක්ක වෙන සියලුම හැලහැප්පීම් ඒවට මේ සෛල වලින් ලැබෙන ප්‍රතිචාරය මේ හැම දෙකේම හොඳ බැලන්ස් එකක් තියෙනවා. මේ බැලන්ස් එක නරක වෙලාවටවත් නැති වුණොත් මොකද වෙන්නේ? විවිධ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් ප්‍රධානතම රෝගයක් තමයි අපි පිළිකා රෝගය කියලා කියන්නේ. පිළිකා රෝගය ඇත්තටම ඇති වෙන්නේ මේ මම දැන් කිව්වා තන්තු පටක, මේද පටක සහ ග්‍රන්ථි ඇති වෙන්නේ මේ ග්‍රන්ථි වල ඉඳලා කිරිගෙන යන නාල. මේ තියෙන මම නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ. මෙන්න මේ නාලවල තමයි පිළිකා ඇති වෙන්නේ. ඊට අමතරව මේ ග්‍රන්ථි තුලත් පිළිකාව ඇති වෙන්න පුළුවන්. මේ නාල වලින් ඇති වෙන පිළිකාවලට අපි කියනවා නාලවලට ඉංග්‍රීසියෙන් කියන්නේ ducts කියලා, ductal cancer කියලා. මේ ග්‍රන්ථි වලින් හැදෙන පිළිකාවලට අපි කියනවා lobular cancer කියලා. ඕක තමයි ප්‍රධාන පියුරේ ඇති වෙන පිළිකා වර්ග දෙක. ductal cancer සහ lobular cancer. ඒවා ඇති වෙන්නේ මතක තියාගන්න මූලික වශයෙන්ම බහුලවම ඇති වෙන්නේ මෙන්න මේ කිරි ගෙනියන නාලවල. එතකොට අනිත් පිළිකා වර්ගය ඇති වෙන්නේ කොහෙද? මෙන්න මේ ග්‍රන්ථිවල. මේ තෙල් පටක වලින් නම් තෙල් පටක තන්තු පටක වලින් සාමාන්‍යයෙන් පිළිකා හටගන්නේ නැහැ. තෙල් ගෙඩි වගේ දේවල් ඇති වුණාට වෙන පිළිකා වර්ග හටගන්නේ නැහැ. දැන් පිරිමි අයගේ බැලුවොත් පිරිමි අයගේ ඇත්තටම මේ නාල පද්ධතිය එච්චර ඩිවලොප් වෙලා නැහැ කාන්තාවන්ගේ වගේ. ඒ නිසා පිරිමි අයටත් මං කිව්වා
පීරු පිළිකා හැදෙන්න පුළුවන් කියලා. නමුත් ගොඩක් අයගේ බහුතරයක් අයගේ මේ නාල හරියට ඩිවලොප් වෙලා නැහැ. ඒ නාල ඩිවලොප් වෙලා නැති නිසා තමයි ඒගොල්ලොන්ට හැදෙන්නේ නැත්තේ. නමුත් ඒ නාල ටිකක් තියෙන කට්ටියගේ එකක් දෙකක් හරි තිබුණොත් ඒ අයගේ පිළිකා හැදෙන්න පුළුවන්. මේක තමයි මූලික පියයුරක ව්‍යුහය. ආයි මං කියනවා නම් මුළු පියයුර පුරාම තියෙන්නේ මොනවද? බහුතරයක් තියෙන්නේ මොනවද? මේ මේද පටක හරියට කුෂන් එකක් වගේ තියෙනවා. එතකොට ඊට අමතරව තියෙන තන්තු පටක මොකද කරන්නේ? හමයි තනපුඩුවයි මේ අපේ අපු කුහරේ බිත්තියට තදින් අල්ලගෙන ඉන්නවා. රඳවගෙන ඉන්නවා. ඇන්ක කරලා තියෙනවා. වයසට ගිහිල්ලා ඒ තන්තු පටක වල ක්‍රියාකාරීත්වය අඩු වෙනකොට මොකද වෙන්නේ? විශාල පීරු තියෙන නම් ඒ පීරු එල්ලා හැලෙනවා අපි දැකලා තියෙන්නේ. ඒ එල්ලා හැලෙන්නේ වයසක අයගේ ඒකයි. මොකද තන්තුමය පටක ක්‍රියා කරන්නේ නැහැ. එතකොට කිරි හදන ග්‍රන්ථි තියෙනවා. ඒ ග්‍රන්ථි වල ඉඳලා ග්‍රන්ථි තියෙනවා 15ක් 20ක් අතර. එතකොට නාලක් තියෙනවා 15ක් 20ක් අතර. ඒ හැම ග්‍රන්ථියකින් ඉඳලා එක් නාලයක් තනපුඩුවට විවෘත වෙනවා. පිළිකා හටගන්නේ බහුලවම මෙන්න මේ නාලවලයි මෙන්න මේ ග්‍රන්ථිවලයි. නාලවල ඇති වෙන පිළිකාවලට අපි කියනවා ඩක්ටල් කැන්සර් කියලා. ග්‍රන්ථිවල ඇති වෙන පිළිකාවලට අපි කියනවා ලොබියුලර් කැන්සර් කියලා. මම හිතනවා අදට මේ කොටස දැනගත්තොත් ඇති කියලා.